පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. ආදරණීය නංගී මල්ලිය. ප්‍රඥාවන්ත අයිතියක්ගේ අම්මේ තාත්තේ වැඩි හිටියනේ. අපගේ ජීවිතය සමාජීය වශයෙන් එකිනෙකා හා සම්බන්ධව ගත කරන්න වෙන ජීවිතයක් තමයි ඔබ හැමෝටම තියෙන මටත් එහෙමයි. එතකොට අප සමාජයේ එකිනෙකා හා වැඩ කරද්දී, කතා කරද්දී, ගමන් යද්දී හැසිරෙද්දී අපිට සමහර අය සමීප වෙනවා. අපි උන්ට කියන යාළුවෝ කියලා. දැන් මේ මිතුරන් අපිට හම් වෙන හැම කෙනාම කල්යාණ මිත්‍රයෝද? නැහැ. හොඳ මිත්‍රයෝත් ඉන්නවා, නරක මිත්‍රයෝත් ඉන්නවා. අපිට සමාජයේ මේ හැමෝම ආශ්‍රය කරන වෙනවද නැද්ද? වෙනවද? උන් රැකියාව කරද්දී ඔය අයියලා අක්කලට හම් වෙනව ඇති. හොඳ යාළුවෝත් ඉන්නවා, නරක අයත් ඉන්නවා. එහෙම කියලා අපිට වෙන් වෙන්න පුළුවන් බෑ. හැමෝම ආශ්‍රය කරන්න වෙනවා. නමුත් ප්‍රඥාවන්ත වෙන්න ඕන කොහොමද? අපි දක්ෂ වෙන්න ඕනේ. මොකටද? හැමෝම ආශ්‍රය කරලා හොඳ යකිගතුන් පමණක් ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි සැබෑම දක්ෂතාවය. එහෙමනම් යහළුවෝ, මිතුරන්, ඒ අය කලන මිත්‍රයෝ වෙන්න ඕනේ. ඔය වර්තමාන සමාජයේ මට පවද්දකින් තුනේ සමහර උදවිය ඉන්නවා. ජීවිත කාලෙම දෙමාපියන් ඇසුරේ පිනට දහමට යොමු වෙලා, ධර්මාශ්‍රමයට යොමු වෙලා උන් ඉන්නවා. හැබැයි සමාජයට ගියාම ඔය හම්බෙන යහළුවෙක් පිරිස නිසාවෙන් අර හැමදේම අතහරිනවා. ඔවුන්ගේ වැරදි ක්‍රියා හා සම්බන්ධ වෙනවා. ඒ තුල මෙලොවත් දුක්ඛිත වෙනවා, පරලොවත් දුක්ඛිත වෙනවා. සමහර උදවිය ඉන්නවා. Taman හුරු වෙච්ච හැම කාලෙම ඕපදූප කිය පරච වචන කිය බොරු කිය. හැබැයි හම්බෙන එක හෝ කලන මිතුරෙක්ගේ පෙරපරකට හම්බෙන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඔහු නිසා අර හැමදේම අතහරිනවා. ජීවිතය නව මාවතකට පිළිබ ගන්නවා. ඉති ලස්සන කර ගන්නවා. එහෙමනම් අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. නිතරම යහපත් මිතුරන් හොයාගන්න. කල්යාණ මිතුරෙක් ඇසුරගෙන බුදුහමනෝ නොයෙකුත් සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඔබ දන්න ගිහියාගේ විනය වන සිංහාරෝවාද සූත්‍රය වදාරන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයෝ ඔබව පාපීන් වළක්වනවා. කුසලයේ යොදවනවා. ඔබට විපතක්, කරදරයක් ආවිත ඔබ හා නොසලී පර්වතයක් මෙන් ඔබ විපතින් මුදවනවා. එහෙමනම් අන්න එවැනි ප්‍රඥාවන්ත සත්පුරුෂ සාදෘශ්‍ය යහලෝ හොයාගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි ලෝකේ අඩුයි. නමුත් අපි ප්‍රඥාවන්ත වුණොත් නරකය පැත්තකින් තියලා හොඳ යහ ජීවත් වෙන්න ඕනේ. ඔබ සමාජයේ අපි හැමෝම අහන පාඩයක් තියෙනව නේද? ඇසුර වැරදුනොත් සසර වරදිනවා. ඒක සැබෑයි. මොකද ඔබ ඔය අද මගේ යාළුවා කෙන ගන්න කෙනා අදට පමණක් නෙවෙයි බලපාන්නේ. සසරටම බලපානවා. ඒක හොඳ වෙන්නත් පුළුවන්, ඒක නරක වෙන්නත් පුළුවන් අයියාගේ. නරක කෙනෙක් ආශ්‍රය කරොත් ඔහුගෙන් ලබන අත්දැකීම් මත ඔය අයියලා කළ කරන ක්‍රියා මත මෙලොවත් තැවෙන්න වෙනවා. පරලොවත් ගිහින් තැවෙන්න. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරලා ඔවුන්ගෙන් ලබන්නා වූ පෙරහුරුකම් මත, ඉගෙනුම් මත, කරන පින්කම් මත මෙලොවත් සතුටින් ඉන්න පුළුවන් ඔබට. පරලොවත් හැමදාම සුගතිගාමී සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ මිනිස්සුන්ට කල්යාණ මිත්‍රයෝ හොයාගන්න කියලා. බුදුහාමුදුරු දැන් ඔබ දන්නවා මහා කශ්‍යප හාමුදුරුවෝ නේද? දිනක් උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ යටතේ හිටියා ගෝල දෙනමක්. උන්වහන්සේගේ වතාවත් කරනකොට එක ගෝල නමක් යෝසුලුව උණු පැන්න ආදී සකස් කරලා ආවතේව කටයුතු කරනවා. හැබැයි අර අනිත් නම කම්මැලි. ඒ නම් මොකද්ද කරන්නේ? අරුණාසේ වැඩ ටික කරන කයින්ද ඉවරලා උන්වහන්සේ කියනවා ස්වාමීනි ඔන්න මම ඔක්කොම ක්ලාස් කරලා කරනවා පෙනී ඉන්නවා. එතකොට දවසක් අපේ සරියුත් හාමුදුරුවෝ තේරුම් ගත්තා. අපේ මහා කශ්‍යප හාමුදුරුවෝ දැනුවත් වුණා. දැනුවත් වෙලා උන්වහන්සේ දෝෂාරෝපණය කරා. ඒ තරහමත් මහා කශ්‍යප පිටපාතේ වැඩියන් පස්සේ උන්වහන්සේගේ කුටිය ගිනි තියුණා. බුදුන් වහන්සේ මේක දැකලා කියනවා මහා කශ්‍යපේනි Taman ගැසුරට Tamanට ගැළපෙන තියා ඉන්නවනම් ඔවුන්ගෙන් වෙන්ව හුදකලා විසීම අර හැමදෙනාට වටන බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා අයියාගේ පුරුදු වෙන්න හොඳ යවන්න නැත කමක් නැහැ. හුදකලාවේ. ඒ කියන්නේ මේ සමාජයෙන් ඈත් වෙන කෙනෙක් නෙවෙයි. ඔබට ඔබම ධර්මයේ හැසිරෙන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයේම රකින්නවා. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න, මනාව ජීවිතය හැඩගස්ව ගන්න, හොඳ යාළුවෝ හොයාගන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.